හරි මේ පාඩම වෙන් වෙන්නෙම ඉංග්‍රීසි ටික ඉක්මනටම අල්ලගන්න ඕනේ කියන හැමදෙනාම වෙනුවෙන්. මොකද ගොඩාක් අය ඉන්නවා අද වෙනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු කාලයක් නැහැ. ඔන්න මට දැන් ඉංග්‍රීසි ඕන වෙලා තියෙනවා හැබැයි කතා කරන්න කියලා. ඉතින් ඒ අයට බොහෝ විට වෙන්නේ ඉංග්‍රීසි පාඨමාලාවකට ඇතුල් වෙලා ඉගෙන ගන්නවා කියන process එකත් එක්ක ගොඩක් කාලයක් ඉන්න. ඉතින් එහෙම කාලයක් අපිට නැහැ. මොකද මම කරන්නේ? මගෙන් අහන දැඩිව අහන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඕක. හරි ඒකට අපි කරන්නේ ඍජුවම ඉංග්‍රීසි භාෂාවට බහැලා ඉංග්‍රීසි භාෂාව වින්දනය කරන ගමන් සරල තැන් වලින් ඉංග්‍රීසි කතා කරන්න. ඒ වගේම සරලම තැන් වලින් ඉංග්‍රීසි අහලා අපි පුහුණු වෙන්නටයි හදන්නේ ඉංග්‍රීසි භාෂාවේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට. අද මේ වෑන් ඩෑම් කියන අපි හැමෝම දන්න චරිතයත් එක්කයි ඉගෙන ගන්න. ඔගේ බොහොම ලස්සන චිත්‍රපටයක් තියෙනවා Trap in Hong Kong කියලා. එයාලා ග්‍රැමර් කියන එකට කතා කරද්දි ලොකු ගරුත්වයක් දක්වන්නේ වචනෙන් දෙකෙන් තමයි කතා කරන්නේ. අපිත් ලෑස්ති වෙන්නේ වචනෙන් දෙකෙන් අපිට ඕන දේ ඇඟට නොදැනි කතා කරන්න අපි ඉංග්‍රීසියට හරව ගන්නයි. අපි මේ මූවි එක බලන ගමන්ම කොටසක් බලන ගමන්ම සාකච්ඡා කරන මොනවද වෙන්නේ කොහොමද අපි කන් දෙක හුරු කරගන්නේ කියලා. Eddie Wang? Doesn't sound familiar. මොකක්ද ඒ කිව්වේ? එයා කිව්වේ එඩි වෑන් පුද්ගලයාගේ නම. එඩි වෑන් එයා ද කියලා හුවා. ඒකල කිව්වා doesn't sound familiar කියලා. ඉගෙන ගම sound කියන්නේ සද්දටනේ. sound කියන වචනේ පාවිච්චි කරලා sounds good, sounds bad, sounds beautiful එහෙම කියන්න පුළුවන්. sounds good කිව්වොත් තේරුම ඇහෙන විදියට නම් හොඳයි වගේ කියන එක. එහෙනම් sounds bad කිව්වොත් තේරුම sounds bad කිව්වොත් තේරුම ඇහෙන විදියට නම් නරකයි වගේ. දැන් පුළුවන් ද sounds beautiful කියලා කිව්වොත් තේරුම මොකද්ද කියලා කියන්නේ. මොකක්ද තේරුම? ලස්සනයි වගේ. දැන් කෙනෙක් ගැන විස්තර කරනවා නැත්නම් තැනක් ගැන විස්තර කරනවා බොහොම විස්තරයක් කරනවා. අපි ඒක අහන ඉඳලා කියනවා wow sounds beautiful කියලා. මොකක්ද තේරුම? ලස්සනයි වගේ ඒ ඇහිච්ච විදිහට නම්. ඔයා කියපු විස්තරයට අනුව ඒක ලස්සනයි වගේ කියලා කිව්ව නේද? හැබැයි මෙයා නම් කිව්වේ doesn't sound familiar කියලා. ඔයාලා දන්නවනේ doesn't කියලා පටන් ගත්තාම නැත යන අර්ථයක් නෑ දෙන්නේ. එහෙනම් doesn't sound familiar කියන්නේ familiar කියන්නේ හුරු පුරුදුයි කියන එකයි. පුරුදුයි කියන එකයි. එහෙනම් තේරුණාද? doesn't sound familiar කියන්නේ මොකද්ද? පුරුදු නෑ වගේ. ඒක අහලා පුරුදු නෑ ඇහෙන විදිහට නම් ඔය කියපු විදිහට නම් අහලා පුරුදු නෑ වගේ කියලා කිව්වේ. සැහැල්ලුවෙන් කිව්වා. doesn't sound familiar. අර එඩි වෑන් කියන නම අහලා පුරුදු නෑ වගේ. ආයෙත් අහලා බලන්න. Eddie Wang? Doesn't sound familiar. I'll pick you up at 6:30 tonight. මොකක්ද ඒ කියන්නේ? I will. දැන් I will කියලා පටන් ගත්තොත් පසුව කරන්නම් කියලා තේරුමක් එන්නේ. I will come. I'll come. මම එන්නම්. I will call you. කෙටියෙන් කියනවා I'll call you. මම ඔයාලට කෝල් කරන්නම්. I pick you up. මොකද්ද pick up කරනවා කියන්නේ? තේරුම් නම් ගොඩක් තියෙනවා. මෙතනදී pick up කියලා කියන්නේ වාහනයකට නංග ගන්නවා, ගොඩ කර ගන්නවා කියන එකයි. මම ඔයා වාහනේට ගන්නම් at 6:30. 6:30ට. බලන්න at 6:30 කියප එක. at කියලා තමයි අහවල් වේලාවට කියලා කියන්නේ. at 7 කිව්වොත් තේරුම 7ට. මෙයා කිව්වේ I'll pick you up at 6:30. 6:30ට tonight කියන්නේ අදරේ. I'll pick you up at 6:30 tonight. Aithan. Eddie Wang? Doesn't sound familiar. I'll pick you up at 6:30 tonight. No, wait a minute. Ray hasn't slept in 24 hours. මොකක්ද අර මිනිස්සයා කියන්නේ? එයා කියන්නේ wait a minute. පොඩ්ඩක් ඉන්න කිව්වේ කොහොමද? wait a minute විනාඩියක් ඉන්න. ඒකල කියනවා Ray hasn't slept in 24 hours. Ray කියන්නේ අර පිරිමි ළමයාගේ නම. Ray hasn't slept. hasn't සමග ඕනම ක්‍රියාපදයක් past participle දැම්මොත් එයා ඒ දේ කරලා නැහැ කියලා තේරුමක් එනවා. Nayana hasn't gone. Nayana ගිහිල්ලා නැහැ. Mother hasn't cooked. ඒ කියන්නේ අම්මා උයලා නැහැ. මෙයා කිව්වේ Ray hasn't slept. sleep කියන්නේ නිදා ගන්නවට ඒක ක්‍රියාපදයේ past participle අවස්ථාව slept. හරි. Ray hasn't slept කියන්නේ මොකක්ද අහන? Ray නිදාගෙන නැහැ. මේ මිනිහා නිදාගෙන නැහැ in 24 hours. පැය 24කින්. in කියන වචනේ මොකක්ද ආවේ? පැය 24කින් in 24 hours. Ray hasn't slept in 24 hours. Aithan. Eddie Wang? Doesn't sound familiar. I'll pick you up at 6:30 tonight. No, wait a minute. Ray hasn't slept in 24 hours. Ray's gonna get plenty of rest in prison, and so will you. හරි මොකක්ද ඒ කෙල්ල කිව්වේ? එයා කිව්වේ Ray is going to get plenty of rest in prison. ඒ කරලා කිව්වා and so will you කියලා. අහන්න. Ray's gonna get plenty of rest in prison, and so will you. තේරුම මොකද්ද? Ray කියන අර අනිත් කොල්ලගේ නම. Ray is going to get. ඔයාලා දන්නවද going to කියන සමග ක්‍රියාපදයක් කිව්වොත්
කරන්නයි හදන්නේ කරන්නයි යන්නේ කියලා අපිට ලේසියෙන් කියන්න පුළුවන් කියලා. I am going to dance. මම නටන්නයි හදන්නේ. Ray is going to get. Get කියන්නේ ගන්නවට. එහෙනම් Ray is going to get කියන්නේ Ray ගන්නටයි හදන්නේ. Ray යම් දෙයක් ගන්නටයි හදන්නේ කියනවා. මොකද්ද ගන්න හදන්නේ? Plenty of rest. Plenty of කියන්නේ ගොඩක් කියන එක. දැන් plenty of work උත් වැඩ ගොඩක්. මෙයාගේ plenty of rest. ඒ කියන්නේ විවේකයේ ගොඩක්. Ray ලොකු විවේකයක් ගන්නයි හදන්නේ in prison. මොකක්දද? හිර ගෙදර ඇතුළේ. දැන් මෙයාව හිරේ දාන්නයි plan එක වගේ නේද? මේ Ray කියන කෙනා හිර ගෙදරදී ලොකු rest එකක් ගන්නයි හදන්නේ කියලා මේ කෙල්ල කියනවා. අහලා බලන්න. Ray's gonna get plenty of rest in prison, and so will you. Like I said, 6:30. Be there. ඒකල කිව්වනේද and so will you කියලා. ඒ කොටසේ තේරුම තමයි ඔයාටත් ඒ ටිකම තමයි වෙන්නේ කියන එකයි. And so will you. And so එහෙමම තමයි and so එහෙමම තමයි will you ඔයාටත් වෙන්නේ. අහලා බලන්න. Ray's gonna get plenty of rest in prison, and so will you. Like I said, 6:30. Be there. මොකක්ද ඒ කිව්වේ? Like I said 6:30 be there කිව්වා. ඒ කියන්නේ like I said කියන්නේ like කියන්නේ වගේ කියන එකයි. Like a gem මණිකක් වගේ. Like a house කියන්නේ like a house ගයක් වගේ. කතා කරන්න භාවිතා කරන්න තියෙන්නේ මේ. එහෙනම් like I said කියන්නේ මොකද්ද? දැන් I said කියන්නේ මම කිව්වා කියන එකනේ. දැන් ඔන්න අපිට තේරෙනවා. Like I said මං කිව්වා වගේ. මං කිව්වා වගේ 6:30. දැන් මම කලින් කිව්වනේ 6යි තියර මං වලව ගන්නවා කියලා. ඉතින් like I said 6:30 ඒකල කියනවා be there. be කියන්නේ මෙතනදී ඉන්න කියන එකයි. there කියන්නේ එතන. be there කියන්නේ එතන ඉන්න. දැන් අපි කතා කරද්දී මේ භාවිතා කරනවා නේද? ගෙදර ඉන්න මං එන ඔයාව ගන්න. ගෙදර ඉන්න be at home. මොකද be කියන්නේ මෙතනදී ඉන්න කියන එක. එහෙනම් be there කියන්නේ එතනට වෙලා ඉන්න. අර මම කියපු තැනට වෙලා ඉන්න කියලා කියනවා. Like I said, 6:30. Be there. හරි මෙතනින් එහාට මම ඔයාලට අවස්ථා තුනක් පෙන්නනවා ග්‍රැමර් පොඩ්ඩක්වත් නැතුව මෙයාලා ඉංග්‍රීසි කතා කරන අවස්ථා. හරි ඊට කලින් මතක් කිරීමක් කරන්න තියෙනවා. ඉංග්‍රීසි කියන දේ හදිස්සියෙන්ම ඕන වෙලා තියෙන හැම දිනම වෙනුවෙන් නොවැම්බර් මාසේ 21 2025 නොවැම්බර් 21 ආරම්භ වෙනවා අඛණ්ඩ මාස 4ක් ඉංග්‍රීසි වලින් ජීවත් කරන මාස 4ක්. මොකද මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කොටස් කිහිපයක් ලංකාවේ ඉන්නවා. ඒ අතරින් බොහොම දෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි කියන දේ ඉක්මනටම හදා ගන්න ඕනේ අය. බොහෝ අය විදේශගත වෙලා ඉවරයි. නමුත් දැන් එයාලට අද හෙටම ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. කාලයක් ඉංග්‍රීසි වෙනුවෙන් ගත කරන්න අවස්ථාවක් නැහැ. අන්න ඒ අය වෙනුවෙන් තමයි ඉක්මනින්ම සරල තැන් වලින් සරල ක්‍රම වලට ඉංග්‍රීසි කතා කිරීම පුහුණු කරවන සහ ඒ අය ඒ භාෂාවෙන් කතා කරන දේවල් හොඳට කන් දෙකට හුරු කරවන පාඨමාලාවක් තමයි ආරම්භ වෙන්නේ නොවැම්බර් 21. මේ පහත අංකයට ඔබගේ නම දාලා WhatsApp එකක් එවන්න තොරතුරු ලබා දෙන්නම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරි සරල අවස්ථා තුනක් අරන් බලමු. මෙයාලා ග්‍රැමර් පොඩ්ඩක්වත් නැතුව ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියලා. Your size. I'm a 6, thank you. බලන්න එතන මොකක්ද උනේ කියලා. අර කොල්ලා ඇවිල්ලා අර කෙල්ලගෙන් අහනවා your size වචන දෙකයි. ඔයාගේ size එක. දැන් ඔයාගේ size එක මොකක්ද කියලා අහන්න නම් ඇඳුමේ size එක අහන්නේ. your size කියලා වචන දෙක විතරයි පාවිච්චි කරේ. දැන් අපි කතා කරනකොට නිකන් උදාහරණයක් බලන්න මේ වගේ තැන් අපි ග්‍රැමටිකලි හදන්න හදනව නේද? ඔබගේ size එක මොකක්ද? ඔබගේ ඇඳුමේ size එක මොකක්ද? ඔය වාක්‍යත් අපි ප්‍රැක්ටිස් කරනවා. අමාරුවෙන් ඉගෙනගෙන ගිහිල්ලා ගොඩක් කාලේ ගත කරලා අහන්න හදනකොට අර සුද්ධු එයාලා වචන දෙකෙන් කියලා දානවා. එයාලා සහැල්ලුවෙන් කතා කරනවා. අපි තාමත් බොහොම කෘතිමව ඉංග්‍රීසි අමාරුවෙන් කතා කර කර ඉන්නවා. ඕකයි නැති කරගන්න ඕනේ අපිට ඉංග්‍රීසි කියන දේ දැනෙන්න නම්. දැන් your size ඒ පාර අරයා මොකක්ද කියන්නේ? Your size. I'm a 6, thank you. I am a 6. I am a 6 කියන්නේ මොකද්ද? මගේ size එක 6 කියලා කිව්වා. මම 6 එක්කෙනෙක්. මම size 6 වල එක්කෙනෙක්. කොහොමද කිව්වේ? I am a 6. Thank you කියලාත් කිව්වා. මහසිත කතා කරන්නේ නෑ. Your size. I'm a 6, thank you. Where's their boss, huh? Light you a cigar? ඒක තේරුණාද? එයා ඇහුවා where is your boss? ඔයාගේ බොස් කොහෙද? උඹලා ලොක්කා කොහෙද කියලා ඇහුවේ. ගැට ගහලා දඬුවම් කරන ගමන් where is your boss? කියලා ඇහුවා. ඒකල ඇහුවා light your cigar. light කියන්නේ පත්තු කරනවා. your cigar cigar කියන්නේ සුරුට්ටුවට. වගේ සුරුට්ටුව පත්තු කරගන්නවද කියලා අහන්නේ. හැබැයි මේ ද යන නියෝජනය කරන්නට ග්‍රැමර් කොටසක් මෙයා පාවිච්චි කරන්නේ. ඒක සාමාන්‍ය නැචරල් කරන දෙයක්. light your cigar. තේරුණා නේද?
මොකද්ද කරේ? කතා කරන උච්චාරණය, කතා කරන ක්‍රමයෙන් ඒ අවස්ථාවට අනුව අනිත් එක්කෙනාට තේරෙනවා මේ අහන්නේ ප්‍රශ්නයක් කියලා. ලයිටුසිකා එහෙනම් දැන් තේරුම් ගත්තේ මොකද්ද? ඉංග්‍රීසි කියන දේ අපි මේ දක්වා ඉගෙන ගත්තේ අමාරු ක්‍රමවලට. දැන් එහෙනම් ඍජුවම ඉංග්‍රීසි කියන දේ දැනෙන්න, ඉංග්‍රීසි වලින් ජීවත් වෙන්නයි ඇතුල් වෙන්න හදන්නේ. භාෂාවකට ඇතුල් වෙනකොට මුලින්ම ඉගෙන ගන්නවා කියන process එකේ ගිහිල්ලා ඇතුල් වෙන්නට අවශ්‍ය නැහැ. භාෂාව අනෙක් subjects වගේ නෙමෙයි. කෙලින්ම ඇතුල් වෙලා භාෂාව විඳින ගමන් තමයි භාෂාව අපේ කරගන්න ඕනේ. මොකද භාෂාව හැම වෙලාවෙම ගැට ගහලා තියෙන්නේ හැඟීම්, අපේ ක්‍රියාවන්, එදිනදා ජීවිතයත් එක්ක කියන එක උගන්වන අයටත් අමතක වෙලා තියෙනවා. ඉගෙන ගන්න අපිටත් අමතක වෙලා ඒක මුල ඉඳලා ක්‍රමානුකූලව ඉගෙන ගන්න ගියාට පස්සේ තමයි අපි හැමදාමත් ඉංග්‍රීසි අපිට ආගන්තුකව නැත්නම් ඉංග්‍රීසි කියන දේ භාෂාව බාහිරව අපිට පෙනුනේ. හරි එහෙනම් ලෑස්ති වෙන්න ඉංග්‍රීසි වලින් ජීවත් වෙමු. ඉංග්‍රීසි කියන දේ අපේ ජීවිතේ කොටසක් කරගන්නයි අපි සූදානම් වෙන්නේ. තාමත් ඉංග්‍රීසි කියන දේ දැනෙලා නැත්නම් ඔන්න නොවැම්බර් 21 සූදානම් වෙලා ඉන්න ඉංග්‍රීසියෙන් කතා කරන ජීවිතයට ඇතුල් වෙන්න.